2024 ඕලෙවල් ගණිතය පේපර් එකේ ත්‍රිකෝණමිතිය ගාන තමයි අද සාකච්ඡා කරන්නේ. මේ ගානේ කියලා දෙන විදිහට මෙතන AC කියන්නේ ආනත තලයක්, AC ආනත තලයක්, CD සිරස් ඉනිමගක් දිගේ ඉහළට නැග ආයිත් මේ DE කියන ආනත තලයේ දිගේ තමයි පහළට එන්නේ. එතකොට මේ ගානේ කියන විදිහට ABE කියන්නේ තිරස් තලයක්. ඊට පස්සේ තමයි මෙතන ඉඳන් ගානේ අඩංගු වෙන කරුණු වලට AC සමානයි BE සමානයි මීටර් 50යි කියලා අපි ඒක මාක් කර ගන්නවා. මෙතන AC පාදය මෙතන ඉඳන් BE පාදය සමානයි මීටර් 50යි කියලා. ඊට පස්සේ තව තියෙනවා CAB කෝණය සමානයි අංශක 26යි කලා 10යි. CAB කියන්නේ මෙන්න මෙතන CAB කෝණය කියන්නේ මෙන්න මෙතන කෝණය අංශක 26යි කලා 10යි. අපි ඒකත් මෙහෙම මාක් කරගන්නවා. ඊට පස්සේ අපිට කියලා තියෙනවා ABEට BCD ලම්බද. ඒ කියන්නේ මේ ABE තිරස් තලයට BCD කියන්නේ මෙන්න මේ පාදය ලම්බකයිලු ලම්බද DC සමානයි BCද වේ. ඒ කියන්නේ මෙතන DC සමානයිලු මෙන්න මේ ටික BCට. අපිට ඒක මෙන්න මෙහෙම මාක් කරගන්න පුළුවන්. මේක ලම්බයි කියලා මේ දෙක සමානයි කියලා. ඊට පස්සේ අපිට කියලා තියෙන්නේ හොයන්න ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කර DE ආනතිය. එනම් DEB කෝණය. ඒ කියන්නේ මෙතන DEB කියන මෙන්න මේ කෝණය හොයන්න තියෙන්නේ. මෙතන DEB කෝණය AC ආනතියත් එනම් CAB අතර වෙනස. ඒ කියන්නේ CAB කෝණය අපිට දීලා තියෙනවා. මෙන්න මෙතන කෝණය හොයලා අන්න ඒ කෝණයයි මෙන්න මෙතන අපිට දීලා තියෙන අංශක 26යි කලා 10යි කියන කෝණයයි අතර වෙනස. ඒ කියන්නේ විශාල එකෙන් කුඩා එක අඩු කරාම එන වෙනස අංශක 15කට වඩා වැඩි කියලා පෙන්වන්න තමයි තියෙන්නේ. අපි ඒකට කරන්න ඕන මුලින්ම මෙන්න මෙතන DEB කියන කෝණය හොයා ගන්න ඕන. කෝණය හොයා ගන්න නම් අපිට මොකද්ද කරන්න පුළුවන්? අපි එතන කෝණය මාක් කරගමු. DEB කියන්නේ මෙන්න මෙතන කෝණය තමයි අපි හොයන්න ඕන. මේක හොයන්න නම් අපි මෙන්න මේ BDE කියන ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතයක් දැම්මනම් හරිනේ. ඒත් අපි මේකේ දන්නේ මෙන්න මෙතන BE කියන පාදය විතරයි. අපිට මෙන්න මේ තව මොකක් හරි පාදයක් හොයා ගන්න ඕන. අපිට දැන් මේකේ කරණය හොයන්න එහෙම නෑ නේද කිසි මේ ඉංගියක්වත් කරණය හොයන ක්‍රමයක්වත් මෙතන දීලා නැහැනේ. හැබැයි අපිට මෙන්න මෙතන මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. එතකොට අපිට මෙන්න මේ BD කියන පාදය හොයාගන්න පුළුවන්. BD කියන පාදය හොයාගන්න නම් අපි මෙන්න මේ ABC කියන ත්‍රිකෝණයෙන් මුලින්ම මෙන්න මේ BC කියන පාදය හොයාගෙන ඉඳියනම් හරි නේද? අපිට මේ ABC මෙන්න මේ ත්‍රිකෝණය ABC මෙන්න මේ ත්‍රිකෝණයෙන් අපිට මෙන්න මේ පාදය හොයාගන්න පුළුවන් නේද? මේ BC කියන පාදය. කොහොමද ඒක හොයන්නේ? අපි දැන් මේකේ මෙන්න මෙතන දාන්නවා මේ කර්ණය. AC කියන්නේ කර්ණයනේ. මෙතන ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය කර්ණය. අපි කර්ණය දාන්නවා මීටර් 50යි කියලා. අපිට හොයන්න තියෙන්නේ සම්මුඛ පාදය. මේ තියෙන්නේ සම්මුඛ පාදයනේ. එතකොට කර්ණයයි සම්මුඛ පාදයයි දාලා ලියන්න මොකද? sin. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා කියන්නේ sin නේ. එතකොට අපිට මෙන්න මේ ත්‍රිකෝණයට sin දැම්මොතින් BC හොයාගන්න පුළුවන්. අපි මෙතන කෝණය දන්නවනේ. අපි කරලා බලමු. එතකොට ඒක තේරෙයි. ABC ත්‍රිකෝණයට sin දානවා. sin අංශක 20යි කලා 10 සමානයි සම්මුඛ පාදය කියන්නේ BC. BC බෙදීම කර්ණය කියන්නේ AC. අපිට ඒක මෙහෙම ලියන්න පුළුවන් sin අංශක 20යි කලා 10 සමානයි BC බෙදීම AC කියලා. ඊට පස්සේ මෙතන sin අංශක 20යි කලා 10 කියන එක හොයන්න ඕන sin වගුවෙන්. ඒක හොයන හැටි දන්නවනේ. දන්නේ නැත්තම් පොඩ්ඩක් බලන්න. sin අංශක 20යි කලා 10 කියන එක අපි sin වගුවෙන් බලලා ඒ අගය දාන්න ඕන. sin වගුවෙන් බැලුවම එන්නේ මෙන්න මේක 0.441 බිඳුව.
ඒක සමාන කරනවා BC බෙදීම AC කියන්නේ කීයද? AC කියන්නේ මෙතන 50යි මීටර් 50යි. අපිට එතකොට මෙන්න මෙහෙම එක ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ BC හොයන්න මොකද්ද කරන්න ඕන? මේ 50 මේ පැත්තට ගෙනියනවා. එතකොට 0.4යි 4යි 1යි බිඳුව ගුණ කිරීම 50 සමානයි BC. ගුණ කිරීම 50 සමානයි BC කියලා අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. දැන් මේක ගුණ කරලා BC වලට උත්තරේ ගන්න පුළුවන්. BC සමානයි 22.05 මීටර් කියලා එනම අවසාන උත්තරේ අපිට. ඊට පස්සේ අපිට මෙන්න මෙතන අපි දන්නවා දැන් මෙන්න මේ BC පාදය 22.05 මීටර් කියලා. මේකයි දෙකම එක ගණන්. එතකොට DC කියන්නේ 22.05යි BC කියන්නේ 22.05යි. මේ කොටස අපි ගත්තේ ABC ත්‍රිකෝණයෙන් ඒක උඩින්ම ලියලා පටන් ගන්න. ABC ත්‍රිකෝණයෙන් තමයි අපි මේ විදිහට සයින් දාලා BC පාදයේ දිග හොයාගත්තේ. හරි. ඊට පස්සේ දැන් ඔන්න මම මෙතන මේ දිග මාක් කරලා තියෙනවා. හොයපු එක මැකුවා. මෙතන දිග මාක් කරලා තියෙනවා. ඊට පස්සේ අපි BD මෙන්න මේ සම්පූර්ණ පාදයේම දිග හොයා ගන්න ඕන. ඒක අපිට කරන්න පුළුවන් 22.5 දෙකක් එකතු කරලා. මොකද මේ කොටසත් 22.5යි. මෙතන ඉඳන් මේ කොටසත් 22. සමා වෙන්න 22.05යි. මෙතන ඉඳන් මෙතෙන්ටත් 22.05යි. මෙතන ඉඳන් මෙතෙන්ටත් 22.05යි. එතකොට මේ මුළු පාදයේ දිග වෙන්නේ 22.05 දෙක. ඒ කියන්නේ 44.1 මේ තියෙන්නේ BD පාදයේ දිග. BD පාදයේ දිග. හරිද? ඊට පස්සේ දැන් අපි මේ BD පාදයේ දිග දන්නවා නම් අපිට පුළුවන් නේද මෙන්න මේ ලොකු ත්‍රිකෝණයට BDE ත්‍රිකෝණයට මොකක් හරි අනුපාතයක් දාලා මෙන්න මේ කෝණය හොයාගන්න. මේ කෝණය අපිට හොයාගන්න ඕන. මේ කෝණය හොයාගන්න පුළුවන් නේද? අපි දන්නවා දැන් මේ කෝණයට ඉදිරියෙන් තියෙන මොකද සම්මුඛ පාදේ BD. අපි ඒකේ දිග දන්නවා. ඊට පස්සේ ඒකට මේ බද්ධ වෙලා තියෙන BE නේ බද්ධ පාදේ. ඒකත් අපි දන්නවා. එතකොට අපිට දාන්න පුළුවන් මොකද්ද සම්මුඛ පාදයේ බද්ධ පාදයේ tan. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන්නේ tan. මම මෙතනට දා ගන්නවා θ කියලා ලේසියට. හරි. එතකොට අපි tan θ සමානයි කියලා තමයි ගන්නෙ. BDE ත්‍රිකෝණයෙන් ඒ කියන්නේ මෙන්න මේ BDE ත්‍රිකෝණයෙන් tan θ සමානයි BD පාදය බෙදීම BE පාදය. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. අපි දන්නවා දැන් BD පාදයේ දිග අපි මෙතන හෙව්වා BD පාදය 44.1 බිංදුවයි. BE පාදය අපි දන්නවා BE 50යි මීටර. අපිට ඒ පාර මෙහෙම ලියන්න පුළුවන්. tan θ සමානයි 44.1 බිංදුව බෙදීම 50 කියලා. ඊට පස්සේ ඒක සුළු කරාම එනවා 0.88යි 2යි බිංදුව කියලා. දැන් අපි තීටා අගය හොයන්න නම් කරන්න ඕන ටැන්ජන වගුවෙන් ගිහිල්ලා මෙන්න මේ 0.8යි 2යි බිංදුව කියන්නේ tan කීයද කියලා බලන්න ඕන. පොතෙන් බලලා මෙතෙන්ට උත්තරේ දාන්න. උත්තරේ එන්නේ තීටා සමානයි අංශක 41යි කලා 25යි කියලා. හරිද? මම දැන් මෙතන කෝණය ලියාගත්ත අංශක 41යි කලා 25යි කියලා. අපි දැන් මෙතන කෝණය අපිට දීලා තියෙනවා අංශක 26යි කලා 10යි කියලා. අපි මේක හෙව්වා අංශක 41යි කලා 25යි. දැන් මේ ලොකු එකෙන් පොඩි එක අඩු කරලා බලන්න ඕන අංශක 15කට වඩා වැඩියෙන් එනවද කියලා. මේ තියෙන්නේ මම දැන් මේක සුළු කරලා ගත්ත උත්තරේ අංශක 41යි කලා 25න් අංශක 26යි කලා 10ක් අඩු කරාම උත්තරේ එනවා අංශක 15යි කලා
50. ඒක ආපු විදිය තේරෙනවනේ. මෙතන 25න් 10ක් ගියාම 15යි කලා. මෙතන අංශයෙන් 41න් 26ක් ගියාම 15යි. මෙතන 1න් 6ක් බැරි හින්දා මෙහෙ එකක් ගේන. එතකොට 11න් 6ක් 5යි. මෙතන ඉතිරි 3යි. 3න් 2ක් ගියාම 1යි. එතකොට අපිට ලියන්න පුළුවන් අංශක 15ට වඩා විශාලයි අංශක 15යි කලා 15 කියලා. එතකොට ඔන්න උත්තරේ අපිට දැන් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි 2024 ත්‍රිකෝණමිතිය ගාන හදන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් 2023 ත්‍රිකෝණමිතිය ගාන හදන විදිය සාකච්ඡා කරන්න.